පින්වතුනි බුදු දහම කියන්නේ මේ මහ පොළවේ තියෙන ලොකුම විශ්වවිද්‍යාලය. බුදු දහමේ උගන්වන කරුණු කාරණා මේ මහ පොළවේ කොහේවත් විශ්වවිද්‍යාලවල උගන්වන්නේ නැත. දන්නේ නැති වුණාට ඒක කරන්න දෙයක් නැහැ. ත්‍රිපිටක අටුවා ටීකා කබඩ් එක ඇතුලේ දාලා වහලා තියලා දන්නේ නැතුව සමහර මිනිස්සු විවේචනය කරනවා. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. නමුත් මේ පොතපත පෙරලපු කෙනෙක්ට නම් කියන්න පුළුවන් මේ මහ පොළවේ බුදු දහම තුල තියෙන කරුණු කාරණා මේ මහ පොළවේ කිසිම විශ්වවිද්‍යාලයක ගියාට ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ. මනස ගැන හරි විග්‍රහයක් කොහෙද තියෙන්නේ? ලෝකේ කොහෙද තියෙන්නේ බුදු දහමේ තරම්? සිත 89කට බෙදපු තැනක් තියෙද ওই මොන මනෝවිද්‍යාඥයෝ හිටියත් නෑ. බුදු දහම ඇතුලේ පමණයි තියෙන්නේ. චෛතසික 52 මේවා කියලා බෙදලා විග්‍රහ කරපු එක මනෝවිද්‍යාඥයෙක්වත් ඉන්නවද මහ පොළවේ? බුදුරජාන් වහන්සේ විතරයි. අපේ ශාස්ත්‍රූන් වහන්සේ කියන්නේ මේ විශ්වය තුල තියෙන ප්‍රඥාවෙන් අග්‍රම උත්තමයන් වහන්සේ. ඒ තරම් ප්‍රඥාවක් මේ අද ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට ගෑවිලාවත් නැහැ. එනිසා පින්තුනි බුදු දහම හරියට අධ්‍යයනය කරොත් මනස වෙනස් කරගන්න ලොකු උපකාරයක් ලැබෙනවා. එක මනසක් වෙනස් කරගත්තොත් ඒක භව ගානක ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. දේවදත්ත හාමුදුරුවෝ සේරිවාණිජ ජාතකේ මොකද උනේ? මනස වෙනස් වුණා. ඒ වෛරය සංසිඳුනේ කවද්ද? අදට සංසිඳිලා තියෙනවද? භව කීයක්ද? එක මොහොතක් මනස වෙනස් කරගත්තොත් භව ගණන් වෙනස් කරගන්න පුළුවන්. ඒ වැරදි පැත්තට සුමේද තාපසයන් වහන්සේ හොඳ පැත්තට මනස වෙනස් කරගත්තා. ඒ හොඳ පැත්තට වෙනස් කරගත්ත මනස අද මොකද තත්ත්වය? එක භවයකටද බලපෑවේ එක? වෙස්සන්තර ආත්ම භාවයේ මහ පොළව කම්පා කරමින් දන් දෙන සිතුවිලි ඇති වෙනවද? සුමේද තාපසයා හිත වෙනස් කරේ නැත්තම් නෑ. මහ ඕසද පඬිවරයා වගේ ඥානවන්තයෝ, සේනක පඬිවරයා වගේ ඥානවන්තයෝ ඇති වෙනවද? සුමේද තාපසතුමා සිත වෙනස් කරේ නැත්තම් ඒ තමයි හොඳ පැත්ත. සත්වයා හොඳ පැත්තට යන්නෙත් මනසින්, සත්වයා නරක පැත්තට යන්නෙත් මනසින්. චිත්තේන නීයති ලෝකෝ. සත්වයා නිවනට ගෙන යන්නෙත් මනස, සත්වයා සුගතියට ගෙන යන්නෙත් මනස, සත්වයා යටට අවීචයට ගෙන යන්නෙත් මනස. එනිසා මනස තමයි ප්‍රධාන දේ.